අද සාදරයෙන් පිළිගන්න මගේ YouTube channel එකට. ඉතින් අදත් මම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. සමහරට මේක ගොඩක් අය දන්නවා. ඉතින් හැබැයි දන්නේ නැති පිරිසකුත් ඉන්නේ. ඒ කට්ටියට තමයි මම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ affiliate marketing හරි drop shipping හරි කරන කෙනෙක්ට හිතන්නකෝ ඔයාලා AliExpress එකෙන් ඔයාලට images ටික download කරගන්න ඕනේ කියලා. ඉතින් ඔයාලා මෙන්න මේ වගේ AliExpress site එකට ගියාට පස්සේ ඔයාලට item එකක් select කරගත්තම දැන් මේ වගේ item එකක් select කරගමු AliExpress එකට ගිහිල්ලා. හරි ඔයාලා මෙන්න මේ වගේ item එකක් select කරගත්තාට පස්සේ ඔයාලා drop shipping හරි ඔයාලා affiliate marketing හරි කරනවා ඔයාලට මේ images ටික download කරගන්න ඕනේ. ඉතින් ඔයාලට මේ images ටික download කරගන්න විදියක් නැහැ. ඉතින් මම මේක download කරගන්නේ කොහොමද කියලා තමයි ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ images download කරගන්නේ කියලා. ඉතින් මේකට ඔයාලට පොඩි සරල දෙයක් කරන්න තියෙන්නේ. ඔයාලා browser එකේ යන්න මෙන්න මේ Chrome browser එකේ මෙතන මේ dot තුන click කරගන්න. ඊට පස්සේ ඔයාලා යන්න මෙතන extension කියන එකට. ඊට පස්සේ visit Chrome web store කියන එකට යන්න. හරි. දැන් ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා මෙතන search bar එකේ type කරගන්න AliSave කියලා. හරි. ඔයාලට මෙන්න මේ වගේ AliSave plus AliSave. ඉතින් ඔයාලා මෙතන කැමති එකක් save use කරන්න පුළුවන්. ඉතින් මම දැන් AliSave කියන extension එක use කරනවා. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ මම මෙතන add to Chrome කියන option එක දෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන add extension කියලා. මම මෙතන add extension කියන එක දෙනවා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ extension එක මෙන්න මේ වගේ download වෙනවා. හරි අපේ extension එක download වෙලා ඉවර වුණාට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් extension කියලා මෙන්න මෙතන option එකක් තියෙනවා. ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් අපේ තියෙන extensions මොනවාද කියලා. ඉතින් මම AliSave කියන extension එක දැන් මෙතන download වෙලා තියෙන්නේ. හරි අපි දැන් බලමු කොහොමද අපේ image එක අපි ලේසියෙන්ම download කරගන්නේ කියලා. ඉතින් ඔයාලා යන්න ඔයාලගේ AliExpress එකට ඔයාලා මෙතන ගිහිල්ලා දැන් මේක refresh කරගන්නවා. හරි ඔයාලා දැන් refresh කරගත්තාට පස්සේ මෙන්න මෙතන බලා ගන්න පුළුවන් main images කියලා හයක් තියෙනවා. මෙතන all images කියලා හයක් තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතන download option එකක් තියෙනවා. ඔයාලා මෙතන click කරපු ගමන් මෙන්න මේ main images කියන එකට ගිහිල්ලා ඔයාලා මෙතන click කරපු ගමන් මේ images ටික download වෙනවා. මෙන්න මේ වගේ මේ main images හයම download වෙනවා. ඉතින් මේක හරිම සරලව ඔයාලට මෙන්න මේ විදිහට මේක කරගන්න පුළුවන්. ඊට පස්සේ අපේ downloads වල මෙන්න මේ වගේ folder එකක් හැදෙනවා main images කියලා. ඉතින් මේ folder එකට මෙන්න මේ images ටික download වෙනවා මේ වගේ. ඉතින් මේක හරිම සරලයි. මම හිතනවා මේක ඔයාලට ලේසියෙන් කරගන්න පුළුවන් කියලා. ඉතින් මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි drop shipping හරි affiliate marketing හරි කරන කෙනෙක්ට මේක ගොඩක් වැදගත් වෙයි. ඉතින් මම මේ වීඩියෝ එක අද මෙතනින් නතර කරනවා. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් මේ වගේ වීඩියෝස් තව ඉස්සරහටත් බලන්න ඕනි නම් ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්න.